අති සුන්දර ප්‍රදේශයක් කරහා වැටි ඇති මාවතක ගමනක් යනකොට සිත කොඳුරන්නේ මේ නම් දිව්‍ය ලෝකෙට යන පාර තමයි කියලා. ඒත් තවත් දවසක වෙනත් පළාතක ඇවිදින්න යද්දි හිතෙනවා නෑ අර පාර නෙවෙයි. දිව්‍ය ලෝකේ යන නියම පාර මේකයි කියලා. වැඩි දවස් යන්නේ නෑ. ආයෙමත් වෙන පාරක් ගැනත් එහෙම හිතෙනවා. ඉතින් දිව්‍ය ලෝකෙට යන පාරවල් කීපයක් තියෙන්න බැරිද? හැබැයි ඒ පාරවල් සේරම තියෙන්නේ අපේම රටේ නිසා. අපි මේ කරක් ගහන ශ්‍රී ලංකාව දිව්‍ය ලෝකයේ වෙන්න බැරිද? ඒ කොහොම වුණත් අද අපි තෝරාගත්ත මාවතත් ඊට නොදෙවෙනි එකක්. යමක සුන්දරත්වයේ වචනවලට පෙරලලා වර්ණනා කරන්න ගියොත් අපි අර සොඳුරු බවට කරන්නේ නිගාවක්, අසාධාරණයක්. යම් දෙයක සුන්දරත්වය උපරිමයෙන් දැනෙන්න නම් ඇස, කන, නාසය, දිව, කය සහ මනස මේ සියල්ලම එකාකාරව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ එකක් හරි ඒ රස විඳීමෙන් ඈත් වෙනවා නම් සැබෑ සුන්දරත්වයෙන් කොටසක් පමණයි අපට දැනෙන්නේ. අනික විඳීම එක එක්කෙනාට විවිධාකාර වන නිසා මේ රූප රචනාවේදී අප උත්සාහ ගන්නවා වාචික වර්ණනාව අවමයෙන් තියාගන්න. දැන් වෙලාව සවස් 5ට පමණ ඇති. මේ වරකපොළ නගරයේ ඉඳලා දොරවක මාදෙඤ්ඤ කිනිවිට පහු කරගෙන ගුරුවල ශෛලතලාරාම විහාරස්ථානයට යන මාර්ගය. මේ ප්‍රදේශයේ පාර හොඳට තිබුණත් කවුරු හරි මේ මාර්ගයේ දිගේ විහාරස්ථානයටම යන්න හිතනවා නම් හොඳම ගමන් සගයා වෙන්නේ මෝටර් සයිකලයක්, තිරෝවද රථයක්, එහෙමත් නැත්නම් ජීප් රථයක්.
සූර්යයා බස්නාහිර හසේ කෙළවරටම ගිහින් මාවත දිගේ අඳින දිග සෙවණැලි රටා අර සූර්යාලෝකේ වැටලා බබලන හරිත පළස් මත ඇඳුනහම පරිසරය ඉතා මනරම්. ටිකෙන් ටික ගුරුවල කන්ද තරණය කළාම උඩම හරියේදී මාර්ගය ඇදෙන්නේ පිහිටි ගල් තලාව මතින්. අද අපේ ගමනාන්තය ගුරුවල ශෛල තලාරාම. ඉර බැහැගෙන යන සොඳුරු හැන්දෑවක මේ ගල් තලාව මත ඉඳලා ආත්පස බලද්දී ඇහැට වැටෙන සුන්දරත්වය ගීයට නගන්න ගාන්ධර්වයාටවත් බැරි බව විශ්වාසයි. ඇස්මානය පිහිටි ගලට ඉහළින් තියාගෙන ඔබ්බෙන් තියෙන අවකාශය දිහාට ඇස් යොමු කළොත් හිතට දැනෙන්නේ අපි ඉන්නේ හිස් අවකාශයක් මත වගේ. තවමත් ගොඩනැගෙමින් පවතින විහාරස්ථාන. ඈත සිටිගේ රූපිතුවම් ආවරණය නොවෙන්න
අලුත් ගොඩනැගිලි තැනෙනවා නම් මේ ස්ථානයේ අගය බොහෝසේ වැඩි වේවි කියලයි මට නම් හිතෙන්නේ. තලාව මත ස්වභාවිකව සෑදුණු මනරම් පැන් පොකුණු. ඒ සිහිල් දිය තලාව සිදුරු කරගෙන ඉහළට නැගිලා අහස දිහා දැස් දල්වා බලාගෙන ඉන්න මේ මහණෙන් මල් බුදුන්ට පුදන්න නෙලන්න ඕනෙම නැහැ. මේ තියෙන්නේ සුරලෝකෙ පිපෙන තෘණමල්. සුළං රොදේ දැවටිලා මේ අත පැද්දෙන ගමන් අපිට කියන්නේ මේ ලෝකෙ ලස්සන කරන්නේ උස මහත ගස්වැල් පමණක් නොවේ කියලයි. එයාලා එතන ඉන්නකම් අපිට එයාලගේ අගය කවදාවත් නොදැනීවි.